ඊට වඩා තවත් කඩළු අතර දිව ගියා නම් තවත් ලකුණක් ගන්න තිබුණා. නමුත් දොල්මිකයට කැමති වුණේ නැහැ. 35යි ලකුණු තත්ත්වයේ ලකුණු පූර්වේ. දොල්මික සූදානම් මේ ළඟ පන්දුව පිළිගැනීම සඳහා. මෙන්න ජලතයි චාන්තියේ සිට දිවෙන මේ පන්දුව වන්න. වේගෙන් පන්දුව යවුවත් ඔහුට පහරක් එන්න වුණා. නමුත් ඔහු දක්ෂ ලෙස පන්දුව වන්නේ. එන්න. මිනිසුතුමා පිටුපසෙන් දිවැවි මේ ළඟ පන්දුව දොල්මිකට ගණන් පහරක් එල්ල කරනවා පන්දුව. හය සීමාව මේ දැන් පසු කරනවාද? ලකුණු 6ක්ද 4ක්ද? ලකුණු 4යි. ලකුණු 39 දක්වා ලකුණු පූර්වය යනවා. අරක නරඹන්නේ පිටිකරුවන් අපිට මේ වගේ වැඩ පෙන්නනවා නම් අපි ඕන වෙලාවක් ක්‍රීඩා පිටිය දෙස බලා සිටිනවා. සාගර මහත්තයාට ආරාධනා කරනවා ඇගිතා ඉක්මනින් මේ කාර්යාලයට පැමිණෙන්න කියලා. මේ විශේෂ නිවේදනය සාගර මල්ලි ඔබටයි ඇගිතා ඉක්මනින් කාර්යාලයට පැමිණෙන්න. මෙන්න මේ ළඟ පන්දුව දුල්මිකට පාර කැල කරනවා සාර්ථක වන්නේ නැහැ. වයිට් පන්දුව තවත් ලකුණක් එකතු වෙනවා. මේ 40 වෙනි ලකුණයි දැන් ටික මේ 4 වෙනි පන්දුව වරයයි ක්‍රියාත්මක වන්නේ. ලකුණු පූර්ව වේගෙන් දැන් ඉහළට යනවා. පිටිකරුවන්ගේ වගකීම තමන්ගේ අන්දෑමට ලකුණු එකතු කිරීම. වෙන දෙයක් නෙවෙයි ක්‍රීඩා පිටියේ කල යුත්තේ. ලකුණුයි අවශ්‍යයි. මෙන්න පන්දුව යවන්න. සූදානම් මේ ළඟ පන්දුව යවීම සඳහා. පන්දුව යවන්නගේ වගකීම කඩළු බිඳ දැමීමයි. වගකීම ඉටු කරන නම් කාර්යය ඉටු වෙනවා. මෙන්න දිවැවිත් ඊළඟ පන්දුව. වැරෙන් පාරක් එල්ල කරනවා. ඒ ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉල්ලීමක් කරා නමුත් මිනිසුතුමා නියතයි. 4 වෙනි පන්දුව වරයයි ක්‍රියාත්මක වන්නේ ලකුණු 40 වෙනදී තිබෙන්නේ. සූදානම් මේ ළඟ පන්දුව. මේ ඉක්මනින් යවූ පන්දුව ඕරයක් කාලයක් ගත්තේ නෑ මේ පන්දුව යවන්න. මෙන්න දිවෙනවා. ඊළඟ පන්දුව දුල්මිකට. දුල්මික සූදානම් පාර දෙල කරනවා ලකුණු 6 දුන පන්දුවක්ද. ලකුණු 4ක්ද 6ක්ද. ලකුණු 4යි. ලකුණු 4යි. එම 44 දක්වා කෝටි පළවල්සේ ලකුණු පූර්වයේ ලකුණු සටහන දැන් සටහන් වෙනවා. 4 දෙක 4 වෙනි පන්දුවේ නිමාව දකින්න විට එක් කඩුලකට ලකුණු 44ක් ලබාගෙන 2021 කණ්ඩායම දැන් ඉහළ මානසිකත්වයට යුතුව පන්දුවට පහර දෙන ආකාරය. ඊළඟට අවසන් පන්දුවරයයි තිබෙන්නේ. මේ තරගයේ යවි පළමුවේ පන්දුවරේදී ලකුණු කොපමණ ප්‍රමාණයක් ලබා ගන්නවද කියලා. පුරුෂාර හොඳ ලකුණු ලබා ගැනීමක් අපි දකිනවා 4 වන පන්දුවාරයේ වර්ති ලකුණු 44ක් මේ බෝට වෙනුවට ලබා ගන්න තිබෙනවා 2020 කණ්ඩායම. තවත් එක් පන්දුවාරක් ඉදිරියේ තිබෙනවා ඕට්ට පන්දු පහර දීම සඳහා. එක් ක්‍රීඩකයෙකු පමණයි තාමත් දැවී තිබෙන්නේ 2020 කණ්ඩායමේ. ඉතා අනගි ඉරිමක් ක්‍රීඩා කරන ආකාරයේ කඩුව ආරක්ෂා කරගෙන අපි දකිනවා. දුල්මික සහ තරුෂ ක්‍රීඩා පිටියේ තාමත් හැදී සිටින තමගේ ඉරිම ක්‍රියාත්මක කරනවා තම කණ්ඩායමේ ලකුණු පූර්ව වෙනුවෙන්. නවක පන්දු යවන්නා විදිහට ක්‍රීඩා පිටියට බේස් කරනවා පස්වන පන්දු වාරයේ මුඛ්‍ය සඳහා. එන්න වේගවත් පහරක් උඩ පන්දුවක්ද ඉමුදික යදී යන පන්දුව එක් ලකුණකට සීමා කරනවා. ලකුණක් ලබා ගැනීමේ අවස්ථාවක් නෑවර. හොඳ පන්දු රැකීමක් අපි දකිනවා මේ වෙන 2019 කණ්ඩායමේ. Andiamo sehat. ක්‍රීඩාලවල හිටුවට මේ වේගවත් ලකුණු 6කින් සංග්‍රහ කරනවා තරුෂ. මුළු ලකුණු සංඛ්‍යාව එම ලකුණු 6ත් සමගම ලකුණු 50යි. ලකුණු 50යි මුළු ලකුණු සංඛ්‍යාව පස්වන පන්දු වාරයේ ක්‍රියාත්මකවත්. හොඳ ලකුණු ලබා ගැනීමක් අපි දකිනවා මේ වන විට අවසන් තරගයේ 2020 කණ්ඩායම. නැවතත් පුරුල් පන්දුවක් ඔසයි ක්‍රීඩාලවල හිටුවට විනිසුරුවන් සටහන් කරන්නේ ශ්‍රී ආරක්ෂක බලකා විනිසුරුවන් අනගි කටයුත්තක් දෙදිනක් පුරාවටම අපි එකතු කරනවා. අපි දකින ඔවුන්ගේ සහයෝගය ලබා දෙන්න පිළිබඳව වත්මන් අනේ නිලධාරීතුමාට තාමත් ගෞරවණීයයි අපි ස්තුතිවන්ත වන්නේ. තෙහාන් දිවෙනවා. ප්‍රබල ඉන්නීම නැවතත් පුරුල් පන්දුවක් ඔසයි විනිසුරුවන් සටහන් කරන්නේ ඒ 52 වන ලකුණයි නතු කරගන්නේ 2020 කණ්ඩායම. හොඳ ලකුණු ලබා ගැනීමක් දුර්වල පන්දු නොයවා ක්‍රීඩකයන් අභියෝගයට ලක් කරන්න හොඳ පන්දු යොමු යුතුයි. ඒ වගේම පිටිකරුවන් පහර දිය යුතුයි දැන්ම.
Oh දෙදෙනාගේ කතා බහක් අවසන් පන්දු වාරේ නිසා මේ විශේෂ නිවේදන ආශ්‍රංගමේ ලේකම් සාගර ප්‍රසාද්යි ඔබ අපැසන මානී සිරිනම් හැකි ඉක්මනින් ඔබගේ සහයෝගය ක්‍රීඩාකාරයට අවශ්‍ය බවෙන් හැකි ඉක්මනින් සාගර ප්‍රසාද් ඔබ එම ස්ථානයේ පැමිණ සිටිනා මෙන්න ශේහාන් ඉදිරිපිට පහරක් එල්ල කරනවා මේ සීමාව ආසන්නයේ පන්දුවේ ලඟුණක් කරා පැටි මාරු කර ගන්නවා දෙවන ලකුණ කරා අවාසනාවන්ත කල්ලු අතර දිවීමක් මේ වෙනකොට අපි දකින්න උත්සාහය. එයාම තවත් කඩුල්ලක් අහිමි වෙනවා දුල්මිකද. දුල්මිකගේ ඉස්මායි අවසන් වන්නේ ක්‍රීඩාවලදී හිතුවකින් නවක ක්‍රීඩකයා ජීවිතය අපිට දෙනවා. සෙනුන දැන් ලකුණු ලබා ගැනීමයි ඔවුන් දෙදෙනාගේ කටයුත්ත වේ යුත්තේ. පස්සට පන්දු වාරයේ ක්‍රියාත්මක වන්නේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 53ක් විදිහට සනිටවන්නනවා ලකුණු පූර්ව. ඊටකෙන් දෙදෙනෙක් දැවි ගොස් සමානයි. නැවතත් පුල් පන්දුවක්. මේ 54 වන ලකුණු පූර්වට එකතු වන්නේ අතිරේක ලකුණක් විදිහට. ඊළඟ යෝගයෙන් දැරිය විසුමක් එකතු කරනවා වම්මන්තිය අපි දකිනවා අනිත් සියලු දෙනාට වඩා අපි සෑම සියලු දෙනාගේම අප්පුඩිය විසිල් එක සහයෝගය නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙනවා මෙන්න ශේහාන් අරවාපාරක් කළකම ක්‍රීඩාකාරී දිස්සටයි ක්‍රීඩා ලෝකයේ හිතුතුනි හොඳ පන්දු රැකීමක් අපි හිතුවේ ලකුණු 6ක් 14ක් ගියා එය බාධාවක් කරමින් කුල්ලක් මෙන් ඇදී ගිය ඒ ඩෑෂ් දෙක මේ මොහොතේ ගෝලයේ වෙතටයි එක ලකුණක සීමා කරනවා. එම ලකුණත් සමග මුල් ලකුණු සංඛ්‍යාව 55යි ලකුණු පූර්ව 2020 කණ්ඩායමේ. එලෙසම දී වෙනවා. මුල් පන්දුවක් ලකුණු පිටපිටම පිළිගැනීම අවස්ථාවක් අපි දකින්නේ මේ පන්දු වාරයේ තුරදී. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 56යි දැන් ලකුණු පූර්ව ක්‍රීඩකයන් දෙදෙනෙකු දැවි ගොස් සමාරයි 2020 කණ්ඩායමේ. ශේහාන් නැවතත් ආරාමාන්තයේ සිට පාරක් කරනවා නැවතත් හයක් විදියටයි නම්බර් 6 ලකුණු 6ක් විදියටයි ක්‍රීඩාලෝලි ඉදිරියටම මේ මොහොත වෙනකොට එකතු වන්නේ හොඳ ලකුණු ලබා ගැනීමක්. එම ලකුණු 6ක් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 62 දක්වා එන වෙන තුසාර අර 10යි තිබුණු ලකුණු 61 සීමාව පසු කරන බවක් අපි දකිනවා. අවසන් තරගයේ හොඳ ලකුණු ලබා ගැනීමක් අපි දකිනවා මේ මොහොත වෙනකොට 2020 කණ්ඩායම. නැවතත් අපිට ඩ්‍රෝන් කැමරාව ඔස්සේ සජීවීව මේ මොහොත වෙනකොට කැමරා පාට එකතු වෙමින් මේ සුන්දර පරිණාමය එන්න හරවා පාරක් කරගෙන නැවතත් ක්‍රීඩාලෝල හිතුතුනි ලකුණු 6ක් ඉතාලි අපි අත්පොඩි සන්නාදයකට මේ ක්‍රීඩකයන් දෙපළට ඒ අනුව පොඩියෙන් ගහනවා නේද මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 68යි 68ක් ලබා ගන්නවා 2020 කණ්ඩායම ලකුණු 69 පිළිතුරු ඉනිමක් වෙලිමක් කරේ. ඒ නිසා අපි නැවතත් ඔබගෙන් ඒ කාර්නික නිවේදනය නිකුත් කරනවා. සූදානම් වනවා ලකුණු 69ගේ ඉලක්කයක් කරා යන තුෂාර මෙන්න පළවෙනි පන්දුව වනේ ආරාමාන්තයේ සිට දිනාවෙත් පළවෙනි පන්දුව යොමු කරනවා වේගෙන් පහරක් එල්ල කරනවා ලකුණු 6ක් 4ක් එක ලකුණයි ඒ දක්ෂලක්ෂ පන්දු රකින්න යට ගන්නවා ලකුණු 69ක අභියෝගය එක ලකුණක් පරිවර්තනය කරගත් පන්දු 30කදී ලකුණු 69ක් ලබාගත යුතු මේ තරගයේ ජාත්‍ය කිරීමට 33 අංක ටී-ෂර්ට් පැලදී සෞම්‍ය දිවෙනවා පන්දුව එම සදා ආරාමාන්තයේ සිට එන වරින් පාර කෙල්ල කරනවා පන්දුව උඩින් යනවා උඩ පන්දුවක් හැටේ රැක ගන්නවා ඉතාමත්සාපතයි පන්දුව රකින්න කණ්ඩායම පළවෙනි කඩුල්ල බිඳ වැටෙනවා බොහෝ දුරට පැතුම්ද නෑ ධනුකඩේ ඉඳන් අවසන් වෙනවා මම හිතන්නේ බලමු කොහොමද වෙන්නේ කියලා ඔව් කැවියාමක් තමයි නෑ Bakari, ini sudah tuh masanya akan apa dah? Udah biar masih tu benar. Lalu kita main dah biar nak kerja kaya.
ඔව් ක්‍රීඩා ගාලේ තාපන ඉතිසයි අපි විශ්වයටපත් උනේ. උඩ පන්දුවක් නැකගත්තා සොරතුව මේ පන්දුව රකින්නා විසින්. පැතුම් සමග එකතු වෙනවා තිමේස් සහ පැතුම්. ලකුණු 69ක් ලබා ගත යුතුයි. පළවෙනි පන්දුවේ යැවීම සඳහා ආරාමාන්තයෙන් කැඳවා තිබෙන්නේ සෞම්‍ය. මේ සෞම්‍ය රාත්‍රියේ සෞම්‍යයක් හදවත් තුරට එකතු කරන්න නම් පන්දු යවන්න හොඳ පන්දු යැවීමක නිරත විය යුතුයි. බලමු මේ සෞම්‍යයෙන් කණ්ඩායමට සෞම්‍යයක් ගෙන දෙවිද කියලා. මෙන්න ආරාමාන්තයේ සිට පන්දු යැවීම සඳහා සූදානම් සෞම්‍ය දිවෙනවා විනිසුරුතුමා ආසන්නයේ සිට. ඊළඟ පන්දුව තිමේ ස්ථානක්ෂාකාරී පාරක් කෙල කරමින් ලකුණු අතර යෑමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පළවෙනි පන්දු ඕවරේ එක් ලකුණකට අඩුල්ලක් බිඳ වැටි අවසන්. පළවෙනි පන්දු ඕවරේ මේ වෙනකොට පන්දු 3ක් අවසන්. සෞම්‍ය සූදානම් නැවතත් ආරාමාන්තයේ සූදානම් පන්දුව පිළිගන්න. ගණන් පාරක් කෙල කරනවා ලකුණු 6ක් 14ක්. ලකුණු 6යි. තිමේස් ක්‍රීඩා පිටියේ නිරතයි පහර එල්ල කරන්නේ 4 සීමාවෙන් එහාට ලකුණු 6ක් හිමි වෙනවා. දනු දෙවෙනි බෝලින් මං අතරින් ඇල්ලුවා බං ඔය තුන්වෙනි බෝලේ දැම්ම හයේ වගේ ගැහුවේ නෑ මෙන්න සූදානම් සෞම්‍ය පන්දු එම සඳහා ආරාමාන්තයේ යැවි පන්දු කපාර දෙන තිමේස් ලබා දෙනවා ය පිටකේ යන්නේ එක ලකුණක් පමණයි පන්දු රකින්නවා පන්දුව සතුව ලබා ගන්නවා ඒ ලකුණ සමග ලකුණු 8 දක්වා යනවා පළවෙනි පන්දුවේ ක්‍රියාත්මක කරන මේ මොහොතේ අවසන් මහා තරගය සමග විශාල නරඹන්නම් ප්‍රමාණයක් එකතු වී තිබෙනවා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මෙන්න ඊළඟ පන්දුව ආරක්ෂාකාරී පාරක් කෙල කරමින් ඊළඟ පන්දුව දුල්මික ලබා ගන්නකොට එක ලකුණක් කරා යනවා පැතුම් දෙවෙනි ලකුණ කරාගෙන තිමේස් උත්සාහ කරා ලකුණු 9යි පළවෙනි පන්දුවේ නමල් දාන්න කියන්න ඔව් ලකුණු 69ක ඉලක්කයක් කරා යන 2019 කණ්ඩායම මේ පෙබල කඩුල්ලක් දැවි ගොස් සමානයි මුල් ලකුණු සංඛ්‍යාව ප්‍රථම පන්දු වාරයේ අවසන්වේදී ලකුණු 9ක් ඉදිරියට ක්‍රියාත්මක වන්නේ ඉරාලෝලි හිතෝතුනිය සමනේ මහවැලිගම විදුහල් 2025 ආදිවාසී ක්‍රිකට් ගැටුමේ අවසන් තරගයයි මහවැලිගම විදුහල් මාතා ක්‍රීඩාංගන භූමියේ සිට මේ පොඩිම ගත්තොත් හොඳයි මහවැලිගම විදුහලේ විනය ගරුත්වය රකින්නේ ඔබ විනෝද වෙමින් සතුටේ මේ භුක්ති විඳින අපි තාමත් උන්ගේ බී ටීම් එකක් ගහනවා බී ටීම් එකේ 30 ගුලක් ගහලා එකෙක් ගුලක් ගහලා අපේ කියුණාලු තරගයේ සඳහා සුරිසුකම් යගොඩේ ප්‍රවීණ කණ්ඩායම් පරදා සූදානම් වනවා ඉතින් හැමදාම හවස සෙල්ලම් කරනවා බං හැමදාම හවස සෙල්ලම් කරනවා මේකේ අවුරුද්ද සූදානම් නරකයියාතියේ සිට ගෝල ගන්න කල්පන දෙන්න කියලා පොඩක් දිවෙනවා ප්‍රධාන විදිසුරුවන් පසු කරමින් පාරක් කෙල කරනවා උඩ පන්දුවක් කරන අවස්ථාවක් නෑ මොකද සීමා වාසන්නේදී පන්දු දෙකට බාර දෙද්දී එක් ලකුණක් කරා පන්සිම්මාට බාර කර ගන්නවා 10 වන ලකුණ